රාජපක්ෂ YouTube channel එක. මේ තමයි මම ඔයාලට දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි අද නිකමට සැමන් තෙල් දාන වීඩියෝ එකක් බලමු. කොහොමද ඉතින් ඔයාලට යද්දතුලේ මම ඔයාලත් එක්ක කතා කරන්නම්. මුලින්ම අපි ලුණු හොඳට සුද්ධ කරගෙන තියෙන ලුණු ගෙඩිය හොඳට හීනියට කපා ගන්න ඕනි. ඉතින් ලුණු ටික කපන ගමන් මම ඔයාලට පුංචි කතාවක් කියන්නම්. කොහොමද ඉතින් ඔයාලගේ ජීවිතේ ඇත්තටම මම මේ YouTube channel එක පටන් ගත්තේ කම්මැලිකමට. thank you මට subscribers ලා 61ක් ඉන්නවා මේ වෙද්දී. ඉතින් ඔයාලගේ ජීවිතේ කොහොමද පොසොන් දවස ගෙවුනේ කොහොමද කියලා ඔයාලා කැමති නම් කමෙන්ට් කරන්න. මාත් ආසයි ඔයාලගේ දේවල් බෙදා ගන්න. ලුණු ගෙඩි 3-4ක් හොඳට හීනියට කපා ගන්න. ඉතින් කන්න පුළුවන් රසට හදන සැමන් එක. ඔයාලා මෙහෙමද හදන්නේ නැත්නම් මගේ මෙතන අඩුපාඩු තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොකද මේක මම දාන පළවෙනි වීඩියෝ එකනේ. අපි සුදු ලුණු බික් 4-5ක් හීනියට එකත් කපා ගමු. ඉතින් ළමයි ඔයාලා මොකද හිතන්නේ මම මේක ඇත්තටම කතා කරන්නේ එහෙම දන්නේ නැහැ. මේ ෆස්ට් ටයිම් මගේ අත්දැකීම. ඉතින් ඔයාලා මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. පුළුවන් තරම් මගේ channel එකට සපෝට් එකක් දෙන්න. ඔයාලට මං ආදරෙයි. සුදු ලුණුත් කපාගෙන තක්කාලි කෑල්ලක් අරගෙන එකත් පොඩියට කපා ගන්න. ඊට පස්සේ අමු මිරිස් කරල් 3-4ක් ඔයාලගේ ටේස්ට් එක අනුව පළල අරගෙන පැත්තකින් තියාගන්න. ළමයි මට මේක තියන්න අමතක වුණා. මම මෙතන අරගෙන නැහැ. රම්පේ කරපිංචා. හැබැයි මම මේකට රම්පේ කරපිංචා දැම්මා. ඔයාලට වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතෙන්ට ඔය රම්පේ කරපිංචාත් එකතු කරගන්න. ඉතින් ළමයි ඔයාලා මේ සැමන් ටින් එකක් හැදුවෙන් පස්සේ සැමන් එකේ වතුර ටික ඉසික් කරන්න එපා. මොකද ඒක තමයි රසම. තෙල් දාද්දි උනත් ඒක දැම්මම මාරම රසයි. මම දන්නේ ඔයාලත් මේ විදිහට හදනවා ඇති. කමන්නේ අපි බලමු. සැමන් එකක් තෙල් දාගන්න උනම කඩලා ඊට පස්සේ හට්ටියක් ලිපේ තියලා හට්ටිය රත් වුණාන් පස්සේ අපි ඒක තෙල් චුට්ටක් එකතු කරනවා. තෙල් ඉතින් ඔයාලා කන ප්‍රමාණයට එකතු කරගන්න. මොකද ගොඩාක් තෙල් දාගන්න එපා. කොලෙස්ටරෝල් හැදේ ඔයාලට. ඉතින් ළමයි ඔහොම තෙල් එක රත් වෙන්න දීලා හොඳට රත් වෙද්දී අපි ඔකට එකතු කරනවා අබෑට. අබෑට චුට්ටක් එකතු කරගන්න. එතකොට තවත් රසයි කෑම එක. ඔන්න අබෑට චුට්ටකුත් දාලා ඔක අපි චුට්ටක් තෙලේ පුපුරන්න දීලා ඊට පස්සේ අපි ඔකට එකහ කරගන්නවා සුදු ලුණු. අන්න එතන තියෙන කරපිංචායි රම්පේ වල දැක්ක නේද? අපි ඔකට සුදු ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු චුට්ටක් බැඳෙනකන් අපි හැන්දකින් ඕක කලවම් කරලා සුදු ලුණු බැඳිලා ඉවර වෙද්දී අපි ඒකට ආමිරිස් දානවා. ආමිරිස් ටිකක් චුට්ටක් තෙලේ එහාට මෙහාට කරලා බැදෙන්න දීලා ඊට පස්සේ අපි ඔකට ලුණු එකතු කරගන්නවා. ඔයාලත් සැමන් තෙල් දාන විදි තියෙනවා නම් මටත් කියන්න. මමත් ආසයි රසට කෑම හදන්න. ඉතින් ඔයාලගේ අත්දැකීම් තියෙනවා නම් ඒවා මාත් එක්ක ෂෙයා කරගන්න කියලා මම ආයෙත් පාරක් කියනවා. ඉතින් මගේ අත්පාඩු තියෙනවා නම් ඒ හැමදේම මට පෙන්නලා දෙන්න. අහම ලුණු ටිකත් එකතු කරලා ඒකත් හොඳට කලවම් කරනවා තෙලේ බැදෙන්න. ඒ අතරතුරේ අපි එකහ කරගන්නවා රම්පේ කරපිංචා. රම්පේ කරපිංචා එකතු කරලා මම පස්සේ තමයි තක්කාලි දාන්නේ. හරිද? තක්කාලි දාමු අපි තා චුට්ටකින්. මුලින් මේ ටික හොඳට තැම්බෙන්න දීලා ඉතින් ඔන්නෝම අපි ওই ටික චුට්ටක් තෙලේ තැම්බෙන්න දීලා ඒකට අපි දානවා කහ පිංචාක්. කහ චුට්ටක් දාන්න. හරිද? කහ දාලා කහ හොඳට තෙලේ වැදෙද්දි මාරම රසයි කෑම එක. මම දන්නේ මං හරි ආසයි කහ තෙලේ වැදුනන් පස්සේ කෑම හදද්ද කන්න. ඊට පස්සේ ගම්මිරිස් දානවා. ගම්මිරිස් චුට්ටක් ඔයාලගේ ටේස්ට් එක අනුව දාන්න. ඊට පස්සේ
අපි ඕකට කෑලි මිරිස් දානවා. ඔයාලා සැර කන්න ආසයි නම් සාමාන්‍ය ඔයාලගේ ටේස්ට් එකට අනුව දාගන්න කෑලි මිරිස් හරිද? මම ඉතින් චුට්ටක් වැඩියෙන් දාගන්නවා. මොකද මම ගොඩක් ආසයි සැර කන්න. ඉතින් අපි ওই චුට්ටත් එහාට මෙහාට කරලා ඔක චුට්ටත් තෙලේ තැම්බෙන්න දීලා අන්න මම දැන් තමයි තක්කාලි එකව කරන්නේ. මම ආස නැහැ ගොඩාක් තක්කාලි තැම්බෙනාට. ඊට පස්සේ අර සෑමන් වතුර ටික මම කිව්වා නේද විසික් කරන්න එපා කියලා. අන්න අතෙන්ට සෑමන් වතුර ටිකක් දාගන්න. හරිද? ඊට පස්සේ මම චුට්ටක් ඒකත් තැම්බෙන්න තියලා මොකට අපි ලුණු පිංචක් එකතු කරගන්නවා. ඔයාලගේ ටේස්ට් එක අනුව දාගන්න. වැඩි කරගන්නත් එපා අඩු කරගන්නත් එපා. ඊට පස්සේ ඔකට මම අර සැමන් ටික පිළිවෙලට අඩු කරනවා. පිළිවෙලට කිව්වට ඉතින් ඔයාලේ කලවලට ඔයාලා කරගන්න හරියද? මේ ඊට සැමන් එක හොඳට අඩු කරගෙන ඔක හොඳට කලවම් කරන්න ඕන ළමයි අර ටේස්ට් එක හොඳට සැමන් කෑලි වල තැවරෙනකම්. කුඩු කරගන්න එපා හරියද? අන්තිමට ගැදිරින් කුටි කනවා මම නන්නේ. ඔන්න ඔහොම ඉතින් ඕක හොඳට කලවම් කරලා චුට්ටක් වෙලා වහලා තියන්න. වහලා තියලා ඉවර වෙලා අක කන්න තමයි ඉතින් තියෙන මාරම රසයි. මං කියනට එකපාරක් මේ විදිහට try කරන්න. සමහර විට මේ විදිහට හදනවත් ඇති ආවා. හැබැයි මේක මගේ අත්දැකීම. ඔයාලා හදන විදිය තව ක්‍රම තියෙනවා නම් මටත් කියන්න මාත් ආසයි ඔයාලත් එක්ක මේක share කරගන්න. thank you මෙච්චරලා මගේ කතාව අහන් ඉඳියට ඇත්තටම ඔයාලට මම ගොඩාක් ආදරෙයි. thank you so much. හැමෝම පරිස්සමෙන් ඉන්න මුසන්නයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ ඔක. ඔයාලා හදලා මටත් කියන්න. ආදරේ බයි අම්මා.